සර්වයිවර් සීරීස් වල පවත්වනට තිබුණු සුපිරි මැචස් 3ක් කැන්සල් වෙලා තියෙනවා. ඒ මැචස් මොනවද? බ්‍රොක් ලෙස්නර්ගේ මෙවර කොන්ට්‍රැක්ට් එකේ ලොකු වෙනසක්. ලෙස්නර් 2026 දී ක්‍රීඩා කරන WWE ප්‍රීමියම් ලයිව් ඉවෙන්ට්ස් මොනවද කියලා හෙළි වෙයි. අලුතින් WWE වලට ඩෙබියු වෙන්න ඉන්න බ්ලඩ්ලයින් සමාජිකයන් 3 දෙනා මේ හැම කරුණක් ගැනම අපි මේ වීඩියෝවෙන් කතා කරමු. මේ දවස්වල WWE ලගේ රෝ සහ ස්මැක්ඩවුන් බ්‍රෑන්ඩ් වල සිදුවන හැම ප්‍රොමෝ එකක්ම සර්වයිවර් සීරීස් එක කේන්ද්‍ර කරගෙන සිද්ධ වෙමින් තිබෙනවා. සමහර විට සර්වයිවර් සීරීස් ඉසව් අවසන් වුණාට පස්සේ රෙස්ලර්ස් ඔවුන් කලින් සිදු කරමින් හිටපු ස්ටෝරි ලයින් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඔවුන්ට අලුත් කතාමාලා නිර්මාණය වෙන්න පුළුවන්. හැබැයි මේ සර්වයිවර් සීරීස් එක වෙනකම්ම හදාගෙන ආපු ස්ටෝරි ලයින්ස් දැනට සර්වයිවර් සීරීස් එක නිසා සම්පූර්ණයෙන්ම ඇන හිටලා තියෙනවා. මේ නිසා ඇති වෙලා තියෙන ලොකුම නෙගටිව් ෂේඩ් එක තමයි මෙතෙක් කරමින් හිටපු හොඳ ස්ටෝරි ලයින්ස් සර්වයිවර් සීරීස් එකකින් පස්සේ එහෙම්මම නැති වෙලා යන්නට පුළුවන්. අපි දැන් මුලින්ම බලමු සර්වයිවර් සීරීස් එක නිසා කැන්සල් වුණු හොඳම මැචස් මොනවද කියලා. දැනට සර්වයිවර් සීරීස් එක නිසා කැන්සල් වුණු සුපිරි මැචස් 3ක් තියෙනවා. පළමු තරඟය CM Punk සහ LA Knight අතර World Heavyweight Championship ටයිටල් එක සඳහා තරඟය. වර්තමානයේ WWE World Heavyweight Champion වෙලා ඉන්නේ CM Punk. හැබැයි Punk ටයිටල් එක දිනන්න කලින් LA Knight මෙහෙම කියලා තිබුණා. ටයිටල් එක Jey Uso දින්නත් නැත්නම් CM Punk දින්නත් ඔහු ඊළඟ දිනන කෙනා එක්ක ටයිටල් එක වෙනුවෙන් චැලෙන්ජ් කරනවා කියලා කලින් ඔහු ප්‍රොමෝ එකක් සිදු කරලා තිබුණා. කලින් එහෙම කියපු LA Knight දැන් Survivor Series War Game එක නිසා ඒ අවස්ථාව නැති වෙලා තියෙනවා. දැන් බත්මන් හෙවිවෙයිට් චැම්පියන් වෝ ගේම්ස් වල ටීම් CM Punk කණ්ඩායමේ නායකයෙක් වෙනවා. ඉතින් මෙහෙම දෙයක් වෙලා තියෙන නිසා Survivor Series එකෙන් පස්සේ නැවත LA Knight World Heavyweight Championship ටයිටල් එක සඳහා CM Punk එක සටන් කරන්න අවස්ථාවක් ලැබෙයිද නැද්ද කියලා ලොකු ඩවුට් එකක් තියෙනවා. දෙවෙනි තරඟය Drew McIntyre සහ Cody Rhodes අතර Undisputed WWE Universal Championship තරඟය. මොවුන් අතර පහුගිය දවස්වල සිදු කරපු හොඳ ප්‍රොමෝස් නිසා Survivor Series වල McIntyre සහ Cody අතර Undisputed Universal Championship එක සඳහා සිංගල්ස් තරගයක් පවත්වයි කියලා හුඟක් අපේක්ෂා කළා. නමුත් දැන් මොවුන්ගේ ස්ටෝරි ලයින් එක නැවත පටන් ගන්නේ නැති වෙයි කියන තත්ත්වයටපත් වෙලා තියෙනවා. මොවුන් අතර ස්ටෝරි ලයින් එක බ්‍රේක් ඩවුන් කළේ ඇයි? Drew McIntyre මේ දවස්වල ඔහු චිත්‍රපටයක රඟපාමින් සිටින නිසා ඔහුට ඉදිරි දවස්වල Cody Rhodes සමග සටන් කරන්න බැරි වෙයි කියලා කටකතාවක් පැතිරුණා. පස්සේ බලද්දී ඒ කටකතාව බොරුවක් කියලා පහුගියදා ඔප්පු වෙලා තිබුණා. මෙහෙම බොරුවක් පතුරවන්නට හේතුව මොකක්ද කියලා බැලුවොත් පහුගිය දවස්වල Drew McIntyre Cody Rhodes සමග Undisputed WWE Championship එක සඳහා තරඟවදිමින් හිටියා. McIntyre කොහොම හරි Codyගෙන් Undisputed Championship එක දිනන්න ඕනෑ කමින් හිටියා. ඒක අවස්ථාවක McIntyre ඔහුගේ Claymore පහර announce table එකේ Codyට එල්ල කරනවා වගේ serious promos කිහිපයක් කරලා තිබුණා. McIntyreගේ attack එක නිසා Cody injury වෙලා ඉන්නවා කියලාත් පෙන්නුවා. මේ නිසාම Cody storyline injury එකට මුහුණ දීලා කියලා ඔහු සති දෙකක කාලයක් WWE වලට ආවෙත් නැහැ. මේ විදිහට Drew McIntyre පහුගිය දවස්වල හොඳ hype එකක් ලබා දීලා තිබුණා. මේ නිසා මේ වතාවේ Codyව පරද්දලා McIntyre Undisputed Champion වෙයිද කියලා හිතන තරමටම story line එක හදලා තිබුණා. නමුත් මෙහෙම තියෙද්දී recent එකක් විදිහට Drew McIntyre චිත්‍රපටයක රූගත කිරීම සමග කාර්යබහුල වෙලා ඉන්නවා කියලා පෙන්වලා ඔහුව title loss එකක් වෙන්නට සැලසුවා. ඒත් එක්කම මොවුන් දෙපළ අතර story line එක break කරලා Codyව සහ McIntyre දෙන්නවම War Games වලට දමලා තියෙනවා. තුන්වන තරඟය ටීම් බ්ලඩ්ලයින් සහ ටීම් විෂන් අතර වෝ ගේම්ස් තරඟය. පහුගිය කාලයේ ලොකු අපේක්ෂාවක් තිබුණා විෂන් කණ්ඩායම සහ බ්ලඩ්ලයින් කණ්ඩායම අතර මේ පාර වෝ ගේම්ස් පවත්වයි කියලා. මේක සිදු වෙන්නට පුළුවන් බවට සෙත් රෝලින්ස් සිටින කාලයේ ප්‍රොමෝස් කිහිපයක්ම සිදු කරලා තිබුණා. එක අවස්ථාවක සෙත් රෝලින්ස් බ්‍රෝන් බ්‍රෙකර් සහ බ්‍රොන්සන් රීඩ් පෝල් හේමන් සමග රින් එකේ කතා කරමින් සිටිනකොට එතැනට බ්ලඩ්ලයින් ආවා. රින් එකට ඒ වෙලාවේ ආවේ සෝලෝ සිකෝවා, ජේසි මැතයෝ, ටෝමා ටොංගා, ටොලා ටොංගා ඇවිල්ලා හිටියා. බලපු සැනින්ම හිතුනේ මොවුන් අතර Survivor Series වල War Games එක වෙනුවෙන් ස්ටෝරි ලයින් එකක් නිර්මාණය කරන්නටයි යන්නේ කියලා. නමුත් ඒ ප්‍රොමෝ එකෙන් පස්සේ ඒ ස්ටෝරි ලයින් එක කන්ටිනියු වුණේ නැහැ. ඊට පස්සේ සෙත් රෝලින්ස් ඉන්ජරි වෙලා ඔහුගේ ටීම් එකෙන් ඔහුව පළවා හැරියා. මේ නිසා ඒ ප්ලෑන්ස් හැම දෙයක්ම එතනින් අහවර වුණා. නමුත් WWE ලට මුලදී ප්ලෑන් එකක් තිබුණා මෙවර War Games වල ටීම් විෂන් අනිවාර්යයෙන්ම කණ්ඩායමක් ලෙස තියාගන්න. මේ නිසා පහුගිය කාලේ ඉඳන්ම මේ දක්වා ටීම් විෂන් එකේ ඉන්න බ්‍රෝන් බ්‍රෙකර් සහ බ්‍රොන්සන් රීඩ් දෙන්නටම හොඳ හයිප් එකක් ලබා දෙමින් සිටියා. හැබැයි අනෙක් පැත්තෙන් War Games එකට ප්‍රතිවාදීන් හැටියට බ්ලඩ්ලයින් ලව ගේන්න හිටියත් ඒක කැන්සල් වුණා. මේ නිසා War Games එකට බ්ලඩ්ලයින් වෙනුවට තව ටීම් එකක් සමාන කරන්න අවශ්‍ය වුණා. මේ නිසා පංක්ව තබාගෙන ටීම් එකක් හදන්න WWE ප්ලෑන් කළා. පස්සේ ඒ ආදේශක ටීම් එක ටීම් CM Punk බවට පත් වුණා.
පහුගිය වසර කිහිපයේදීම ටීම් බ්ලඩ්ලයින් සර්වයිවර් සීරීස් වල පවත්වපු වෝ ගේම්ස් වල මූලිකම කණ්ඩායමක් විදිහට හිටියා. හැබැයි මෙවර පළමු වතාවට ටීම් පංක් කියලා කණ්ඩායමක් හදලා තියෙනවා. අපි මේ පාර වෝ ගේම්ස් වල ටීම් CM පංක්ගේ කණ්ඩායම කොච්චර දුරට සාර්ථක වෙයිද නැත්නම් ෆේල් වෙයිද කියලා බලමු. බ්‍රොක් ලෙස්නර් සහ WWE අතර කොන්ට්‍රැක්ට් එක අපි දන්නවා මීට අවුරුදු කිහිපයකට කලින් ඉඳන්ම WWE වල ෆ්‍රී ඒජන්ට් කෙනෙක් විදිහට තමයි බ්‍රොක් ලෙස්නර් කොන්ට්‍රැක්ට් සයිනින් එක සිදු කරලා තිබුණේ. එහෙම නැත්නම් බොහෝ අවස්ථාවල ඔහු පාර්ට් ටයිම කෙනෙක් විදිහටත් ඉඳලා තියෙනවා. හැබැයි මේ වතාවේ ලෙස්නර් WWE සමග මොන වගේ කොන්ට්‍රැක්ට් එකකටද ගිවිසගෙන තියෙන්නේ කියලා බැලුවොත් දැනට බ්‍රොක් ලෙස්නර් WWE වල මැචස් ඉතා සීමිත ප්‍රමාණයක් ක්‍රීඩා කරන විදිහටයි කොන්ට්‍රැක්ට් එක දමාගෙන තියෙන්නේ. බ්‍රොක් ලෙස්නර් ලබන වසරේ රිටයර් වෙන නිසා සැලකිය යුතු ප්‍රමාණයේ මැචස් ප්‍රමාණයක් ෆේස් කරයි. දැනට බ්‍රොක් ලෙස්නර් ලබන වසරේදී පවත්වන රොයල් රම්බල්, එලිමිනේෂන් චැම්බර්, රෙස්ලමේනියා සහ මනි ඉන් ද බැංක් යන WWE ප්‍රධාන ප්‍රීමියම් ලයිව් ඉවෙන්ට් 4කට සහභාගී වන බවට කන්ෆර්ම් කරලා තියෙනවා. ගිය සතියේ බ්‍රොක් ලෙස්නර්ගේ ස්පෙෂල් රිටර්න් එක රෝ එපිසෝඩ් එකේදී සිදු වුණා. ඔහු මීට කලින් මාස කිහිපයක් WWE තරඟවලට සහභාගී වුණේ නැහැ. ලෙස්නර් අන්තිම වතාවට පෙනී හිටියේ රෙසල් පොලුසා වල. ඒ ඉවෙන්ට් එකේදී ඔහු ජෝන් සීනා එක සටන් කරලා තිබුණා. නමුත් එතනින් පස්සේ WWE වලින් අතුරුදහන් වෙලා හිටියා. WWE විසින් රෙස්ලමේනියා 42 ටීස් එක රිලීස් කරනකම් බ්‍රොක් ලෙස්නර් ආගියතක් නැතුව හිටියා. හැබැයි ඒ ප්‍රොමෝ එක මගින් WWE ආයතනය සමග බ්‍රොක් ලෙස්නර් ඉදිරි දවස්වල කොයිතරම් දුරට රැඳිලා ඉඳීද කියන කාරණාව ඉස්පතු වෙලා තිබුණා. රෙස්ලමේනියා 42 දී මුල් තැනක් අරගෙන තියෙන ප්‍රධාන රෙස්ලර්ස් 4 දෙනා අතරින් බ්‍රොක් ලෙස්නර්ත් එක්කෙනෙක් වෙනවා. මේ නිසා රෙස්ලමේනියා 42 දී බ්‍රොක් ලෙස්නර්ට හොඳ ස්ටෝරි ලයින් එකක් ලබා දෙයි. ඒ විතරක් නෙමෙයි බොහෝ දුරට ලෙස්නර් වර්ල්ඩ් හෙවිවේට් චැම්පියන්ෂිප් ටයිටල් එක හෝ අන්ඩිස්පියුටඩ් යුනිවර්සල් චැම්පියන්ෂිප් ටයිටල් එක නැවත දිනා ගන්නටත් හොඳ chance එකක් තියෙනවා. WWE වලට ළඟදිම ඩෙබියු වෙන්න පුළුවන් නවක බ්ලඩ්ලයින් සමාජිකයන් 3 දෙනා කවුද? දැනට WWE වල බ්ලඩ්ලයින් මගින් බිහි වුණු රෙස්ලර්ස්ලා හුඟ දෙනෙක් සිටිනවා. ඒ අතරින් තවත් සමාජිකයන් 3 දෙනෙක් ඉතා ඉක්මනින්ම WWE වල ඩෙබියු වෙන්න සිටිනවා. සමහර විට මෙවර පවත්වන සර්වයිවර් සීරීස් වලට පවා ඔවුන්ගේ ඩෙබියු එක සිද්ධ වෙන්න පුළුවන්. පළමු කෙනා තමිකෝ ෆතු. තමිකෝ ෆතු කවුද කියලා බැලුවොත් මොහු WWE වල වඩාත් ජනප්‍රිය ක්‍රීඩකයෙකු වන රිකිෂගේ 4 වන පුතා වෙනවා. මොහු මල්ලපොර ක්‍රීඩා කරන්න ඉතාමත් ප්‍රිය කෙනෙක් නිසා දැනට WWE වල නැති වුණත් විවිධ මල්ලපොර ප්‍රොමෝෂන් වල ක්‍රීඩා කරගෙන එනවා. ඌසෝස්ලා මොහුගේ සහෝදරයන් වෙනවා. මේ නිසා මොහු ඌසෝස්ලා එක්ක ඉතා ළඟින්ම ඇසුරු කරන කෙනෙක්. මේ නිසාවෙන්ම ඉතා ඉක්මනටම මොහු WWE කරා මොහුගේ සහෝදරයන් විසින් ගෙන එන්නට පුළුවන්. දෙවෙනි කෙනා සිල්ලා ෆතු. සිල්ලා ෆතු කවුද කියලා බැලුවොත් මොහු WWE වල කලින් හිටපු සුපිරිතරු උමාගගේ පුතා වෙනවා. සිල්ලා ෆතු හුඟ කලක ඉඳන් ස්ටැම්ෆර්ඩ් බේස් ප්‍රොමෝෂන් ආයතනය සමග සම්බන්ධ වෙන්න අපේක්ෂාවෙන් ඉන්නවා. ස්ටැම්ෆර්ඩ් බේස් ප්‍රොමෝෂන් එක WWE වල හෙඩ්ක්වාටර්ස් ලෙස සැලකෙනවා. මේක ලෝක ප්‍රසිද්ධ ලොකු මල්ලපොර ප්‍රොමෝෂන් එකක්. සිල්ලා ෆතු ගැන WWE ගැන අහද්දී ඔහු පවා WWE වලට සම්බන්ධ වෙන්න දැඩි උනන්දුවකින් ඉන්නවා කියලා පවසලා තිබුණා. WWE ලගේ හැම සැලසුමක්ම සහ බෑක්ස්ටේජ් එකේ සිදුවෙන හැම දෙයක්ම හෙළි කරන්නේ නැහැ. සමහර දේවල් සීක්‍රට් එකට සැලසුම් වෙනවා. මේ නිසා ඉදිරි දවස්වල සිල්ලා ෆතුව WWE වල ඩෙබියු කරවන ලොකු chance එකක් තියෙනවා. තුන්වන කෙනා ලාන්ස් අනෝයි. ලාන්ස් අනෝයි කවුද කියලා බැලුවොත් මොහුගේ පියා සැමුවල් ෆ්‍රෙඩ් අනෝයි වෙනවා. මොහු WWE වල ලෙජන්ඩ් කාණ්ඩය යටතේ ක්‍රීඩා කළ සුප්‍රකට මල්ලපොර තරුවක්. මොහුගේ රින් නේම් එක සැමු නිසා සැමු නමින් මොහු සුප්‍රකට චරිතයක් වෙනවා. මොහු ලෝක ප්‍රකට මල්ලපොර ක්‍රීඩක රිකිෂිගේ පළමු කසින් සහෝදරයා වෙනවා. ලාන්ස් අනෝයි ගැන බලද්දී ඔහුත් ඔහුගේ පවුලේ අය වගේ රෙස්ලින් වලට හුඟක් ප්‍රිය කරන කෙනෙක්. මොහු දැනට ප්‍රසිද්ධ මල්ලපොර ප්‍රොමෝෂන් වල ක්‍රීඩා කරමින් සිටිනවා. මොහු මීට කලින් නෝහ් නැමැති මල්ලපොර සමාජයේ MLW ටැග් ටීම් චැම්පියන්ෂිප් එකක් දිනපු කෙනෙක්. හැබැයි මීට අවුරුදු කිහිපයකට කලින් ලාන්ස් අනෝයි එක වතාවක් WWE වලට ඇවිල්ලා රෝමන් රේන්ස් සමග පෙනී හිඳලා තියෙනවා. ඒ කාලේ රෝමන් රේන්ස් බිග් ඩොග් කැරක්ටර් එක කරගෙන හිටියා. රෝමන්, ෂේන් මික්මෑන් සහ ඩ්‍රූ මර්කින්ටයර් සමග තනියම ස්ටෝරි ලයින් එකක යෙදිලා ඉන්නකොට තමයි මේ ලාන්ස් අනෝයිවත් රෝමන් එක්කගෙන ඇවිල්ලා පොඩි ස්ටෝරි ලයින් එකක් සිදු කරලා තියෙනවා. මේ විදිහට රෝමන්ගේ මාර්ගයෙන් ලාන්ස් අනෝයි මීට අවුරුදු කිහිපයකට කලින් WWE වල ඇවිල්ලා ඔහු පර්ෆෝමන්ස් කරලා තියෙනවා. මේ නිසා ලාන්ස් අනෝයිට WWE සමග එක්ස්පීරියන්ස් එකක් තියෙන නිසා මම මීට කලින් සඳහන් කළ බ්ලඩ්ලයින් සමාජිකයන් දෙන්නට වඩා ලාන්ස්ට WWE වල ඩෙබියු වෙන්න ලොකු chance එකක් තියෙනවා. මේ අවුරුද්දේ WWE වල පවත්වන අන්තිම ප්‍රීමියම් ලයිව් ඉවෙන්ට් එක මේ සතියේ පවත්වන සර්වයිවර් සීරීස් එක නිසා මොවුන් 3 දෙනා WWE වලට ඩෙබියු වෙනවා නම් එහෙම එන්න හොඳම අවස්ථාව මේක තමයි.
මෙවර වෝ ගේම්ස් වල පංක්ගේ කණ්ඩායමේ බ්ලඩ්ලයින්ස් ක්‍රීඩකයන් 3 දෙනෙක් ක්‍රීඩා කරනවා. වෝ ගේම්ස් වල පංක්ගේ ටීම් එක බේබි ෆේස් විදිහටත් විෂන් කණ්ඩායම හීල් විදිහටත් සිටිනවා. සමහර විට වෝ ගේම්ස් එකේදී CM පංක්ගේ ටීම් එක තවදුරටත් බලවත් කරන්නට තරඟය අතරතුර මේ බ්ලඩ්ලයින් නවක ක්‍රීඩකයන්ව ඩෙබියු කරවන්න ඉඩ තියෙනවා. සර්වයිවර් සීරීස් එකෙන් පස්සේ WWE වල ප්‍රධාන රොස්ටර් එකත් වෙනස් වෙනවා. හේතුව අලුත් අවුරුද්ද මුල් කරගෙන ඔවුන්ගේ ක්‍රීඩකයන් බ්‍රෑන්ඩ් අතර මාරු කරන නිසා. මේ නිසා මේක තමයි අලුත්ම ක්‍රීඩකයන් ඉන්ට්‍රොඩියුස් කරන්න හොඳම කාලය. ඉතින් යහළුවනේ බ්‍රොක් ලෙස්නර්ගේ රිටර්න් එක ගැන සහ ඔහුගේ ඉදිරි ස්ටෝරි ලයින් එක කොහොම හැදුවොත්ද හොඳ කියලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. එහෙනම් අපි තවත් හොඳ අප්ඩේට් එකකින් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.